බිත්ති පවුරු නැති පන්ති කාමරයක් ගැන හිතන්නකෝ. මේ තමයි රෙජෝ එමිලේ අධ්‍යාපන රටාව. දරුවන් මූලික කරගත් පන්ති කාමරයට පමණක් සීමා නොවුණු නිර්මාණශීලීත්වය සහ කුතුහලය පිරි දරුවන්ගේ සිතුවිලි හඳුනාගත් ඉගැන්වීම් ක්‍රියාවලියක්. රෙජෝ එමිලියා ක්‍රමය පිළිගන්නේ සියලුම දරුවන් හැකියාවන් උනන්දුවෙන් වගේම කුතුහලයෙන් පිරුණු දරුවන් බවයි. ඉගෙනීම අත්හදා බලමින් පරීක්ෂණය කරමින් අලුත් දේ සොයන්නට උත්සාහ කරන දරුවන්ට මඟ පෙන්වන්නේ ගුරුවරයා. නීච කියලා කියන්න විතින් සීමා නැති සම්පත් බහුල පන්ති කාමරයක්නේ. ඒ වගේම පරීක්ෂණාගාරයක් සහ කලාගාරයක්. ගැටලු විසඳීම, අනෙකාට ඇහුම්කන් දීම හා ගනුදෙනු කිරීම වගේම විද්‍යාව ගණිතය වගේ විෂයන් හා සම්බන්ධ සංකල්පයන් අත්හදා බලන්නට ඇති අපූර්වම ස්ථානයක්. මෙම ක්‍රමය තුළ හඳුනාගැනෙන process is more important than the final product කියන සංකල්පය ඉගෙනීම් ක්‍රියාවලියේදී විශේෂයි. ඒ කියන්නේ දරුවෙක් චිත්‍රයක් අඳිනවා කියලා උදාහරණයක් ගන්නකෝ. එහි අවසාන චිත්‍ර නිර්මාණය වෙන සිදුවන ක්‍රියාවලිය තමයි එහෙමත් නැත්නම් ඔහු උත්සාහ කළ ආකාරය, ඔහු හිතපු දේ, ඔහු ලබාගත් අත්දැකීම් වඩා වැදගත් කොට මෙහිදී සැලකනවා. ඒක හරියටම කියනවා නම් අවසාන ප්‍රතිඵලයට වඩා ඉගෙන ගන්න දේ තමයි දරුවන්ගේ හෙට දවස නිර්මාණය කරන්නේ. ඔයත් රෙජෝ එමිලියා ෆ්‍රෙෂ් එක ගැන තව හොයලා බලන්න.